කානිවල් එකක් කියන්නේ අපි හැමෝටම කිසිම බයක් නැතුව විනෝද වෙන්න පුළුවන් තැනක්. ඉතින් මේ කානිවල් එකකදී ගොඩක් අය යන්න ආස තැනක් තමයි රෝලර් කෝස්ටර් එකක් කියලා කියන්නේ. සතුට වගේම ත්‍රාසිය රෝලර් කෝස්ටර් එකකින් උපරිමයෙන්ම ගන්න පුළුවන් කියලා ඔයාලා දැනනමත් දන්නවා ඇති. මේ වගේ රෝලර් කෝස්ටර් අත්දැකීමක් බිහිසුණු අත්දැකීමක් බවට පත් වුණු අවස්ථාවක් තමයි අපි දැන් බලන්න යන්නේ. මේ සිද්ධිය වාර්තා වුණේ 2008 දී. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේදී රෝලර් කෝස්ටර් එකකට නැගලා ඉන්න පිරිසක් අපිට පේන්න ඉන්නවා. ඒ වගේම එතන ඉන්න හැමෝම රෝලර් කෝස්ටර් රයිඩ් එක සතුටින් රස විඳිනවා කියලාත් අපිට පේනවා. ඒ වගේම අපිට පේනවා මේ වීඩියෝ එක වීඩියෝ කරන පුද්ගලයා සහ ඔහුගේ යහළුවෝ කීප දෙනෙකුත් මේ වීඩියෝ එකේ ඉන්නවා. ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ එකේ කිසිම අසාමාන්‍ය දෙයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක හොඳ අවධානයෙන් බැලුවොත් ඔයාලටත් යම්කිසි අසාමාන්‍ය දෙයක් දැක ගන්න ලැබෙවි. දැක්කද ඒක? හොඳින් බලන්න. මේ වීඩියෝ එක කරන පුද්ගලයා ඔහුගේ පැත්තට කැමරාව හරවන විට කාන්තාවන් 30 දෙනෙකු ඉන්නවා. හැබැයි මේ වීඩියෝ එකේ අන්තිම තප්පර කිහිපෙදී අපිට පේනවා අයිනෙමේ හිටපු කාන්තාව අතුරුදහන් වෙලා කියලා. මේ වීඩියෝ එක ආයෙත් ටිකක් අවධානයෙන් බැලුවොත් ඒ අතුරුදහන් වුණ කාන්තාව ටිකක් අමුතු පෙනුමක් තියෙන කෙනෙක් කියලා අපිට පේනවා. සතුටින් hina වෙලා හිටියට හිත ඇතුලේ ලොකු දුකක් හංගගෙන ඉන්න ස්වභාවයක් පේනවා. මේ වීඩියෝ එක ගැන බොහෝ මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තිබුණා. මේ වීඩියෝ එක ගැන වැඩිදුර හොයලා බලනකොට මට දැනගන්න ලැබුණේ මේ රෝලර් කෝස්ටර් එකේ තාක්ෂණික දෝෂයක් නිසා කාන්තාවකගේ ඔළුව කැපිලා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා මෙතන සිද්ධ වුණේ මොන වගේ දෙයක්ද කියලා. එදා ඇත්තටම හිටියේ රෝලර් කෝස්ටර් එකෙන් මිය ගිහපු කාන්තාවගේ ආත්මයද? මෙවැනි වීඩියෝස් නැරඹීමට අදිසි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.